මගේ අරක යනවා සැප කණේ වෙන්න හොඳේ. හායි කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අදත් එළියට පොඩ්ඩක් ඇවිදින්න යන්නයි හදන්නේ. මේක නම් ඇත්තටම ලොකුවට ප්ලෑන් කරපු ගමනක් නෙමෙයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ මගේ අරක යනවා සැප කණේ වෙන්න හොඳේ. ඒ සමහර වීඩියෝ අපි උදේවරුවේ යන්න කතා කරගත්ත රින්ගෝ ගරිය එකකට. ඒ කියන්නේ ඇපල් වත්තකට. මේක මගේ පළවෙනි අත්දැකීම මෙහෙම ඇපල් වත්තක ගිහින් ඇපල් කඩන. අපි බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. මුලින්ම සගා ස්ටේෂන් එකේ ඉඳලා කන්සකි ස්ටේෂන් එකට යන්න ඕනේ ට්‍රේන් එකේ. අපි දැන් ට්‍රේන් එක ගන්න යන ගමන් තමයි ඉන්නේ. කන්සකි ස්ටේෂන් එකෙන් බහැපුවාම අපි පුදුම වුණා. ඒ වීව් එක මාරම ලස්සනයි. මේ අගි කාලෙට පිපෙනවා කොස්මොස් කියලා මල් జాතියක්. ඒක රෝස පාට, රතු, සුදු වගේ එක එක පාට වලින් පිපෙනවා. ලංකාවේ තියෙන අටපෙතිය මල වගේ. අටපෙතිය මල තැඹිලි කහ පාටනේ. මෙහි තියෙන්නේ රෝස පාට, සුදු පාට, රතු පාට වගේ පාට. ඉතින් මේක ලොකු මල් වත්තක්. ස්ටේෂන් එකට එන කට්ටිය ගොඩාක් මෙතන ෆොටෝස්, වීඩියෝස් එහෙම අරගන්නවා. ඉතින් අපිත් ගිහලා ෆොටෝස්, වීඩියෝස් ටිකක් අරගත්තා. මෙතන හරිම ලස්සනයි. නිල් පාට අහසයට මල් වත්තක් මැද කුරුල්ලෝ කෑ ගහන සද්දෙත් එක්ක ඒක වෙනම ෆීලිං එකක්. අපි මෙතන ඉඳලා තව බස් එකක් ගන්න ඕනේ ඇපල් වත්තට යන්න. අපිට බස් එකට තව වෙලාව තියෙන නිසා අපි දැන් මේ කන්න යන ගමන් තමයි ඉන්නේ. අක්කි කාලේ තමයි මගේ ආසම ඍතුවල. ගස්වල කොළ හැලෙන්න ලං වෙලා නිසා ඒවා කහ පාට, රතු පාට, තැඹිලි පාට වගේ එක එක පාට අරගෙන. ඒ වගේම මේ දවස්වල ක්ලයිමේට් එකත් හරිම ෂෝක්. රස්නෙත් නැහැ, සීතලත් නැහැ. ඒ අතරමැද මේ තියෙන්නේ අපි ගත්ත දේවල්. දැන් මේ අපි බස් එකේ යන ගමන් ඉන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකට. සාෂා ඔයත් මොනවද කියන්නේ? අපි දැන් යන්නේ ඇපල් වත්ත බලන්න. ඇපල් කඩන ෆීලිං එක තමයි අපි දැන් මේ බලන්න යන්නේ. බලමු අපි ඇපල් කඩද්දි කොයි වගේ ෆීලිං එකක් එයිද කියලා. යෝ. Let's go. ඔය පේනවනේ අපේ කට්ටිය හරිම සතුටින් තමයි යන්නේ ඉතින්.
අපි යන රිංගු ගඩි එකේ නම මරු යසු රිංගු ගඩි. මේන් රෝඩ් එකේ ඉඳලා ඇතුළට යනකොට රිංගු ගඩි 3ක් හම්බ වෙනවා. පළවෙනි එක මරු ජුන් රිංගු ගඩි එක. ඒකේ ගොඩක් සෙනග ඉන්න නිසා අපි ඒක පහු කරගෙන දෙවෙනි එකට තමයි ආවේ. අපි කඩලා බලලා කාලා කියන්න මොකද තත්ත්වය කියන්නේ. ටඩා! ඔන්න අපි ආවා. ඇපල් වල එක එක ප්‍රභේද වර්ග මූලික වශයෙන් 6ක් තියෙනවා. ෆුජි, සුගාර, ජොනාගෝර්දෝ, තොකි, ඕරින්, කෝග්යොකු කියලා කියන්නේ මූලික වර්ග 6. මේවා අගෝස්තු මාසේ ඉඳලා අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් විදිහට අස්වැන්න ලබා දෙනවා. බස් එක ගන්නත් ඕන නිසා මේ ලස්සන පරිසරයට සමුදීලා අපි ඉතින් ආපහු එන්න පිටත් වුණා. අපි ඉතින් බස් එක යනකම් පොඩි කයියක් දාගෙන හිටියා.
දෙන්නම් මාරම මහන්සි මට නිදිත් මතයි ඉතින් ඇපල් වත්තක ගෙවුණු අපූරු දවසක් මේ විදිහට ඉවර වෙනවා. ඉතින් තවත් ලස්සන දවසකින් ආයෙත් හම්බ වෙමු. ඉතින් මේක අවසාන වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.